Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ගොඩක් දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ last vlog එක කරේ surgery appointment එකේ ඉද්දි. ඊට පස්සේ අපේ gin and ops තිබුණා. දැන් අපි ඉන්නේ anesthesia appointment එකේ. මේ තමයි අපේ long clinical rotations වල third appointment එක. ඉතින් මේ appointment එකේ නම් අපේ group එකේ ඔක්කොම ළමයි 30ක් ඉන්නවා. අපි එක sub groups වලට බෙදලා ඒ sub groups ඒ අදාළ stations වලට 8 වෙනකොට යන්න ඕනේ ගිහිල්ලා එතන තියෙන procedures observe කරන්න ඒ වගේ skills practice කරන්න සහ anesthesia වලට අදාළ තියෙන equipments එක familiar වෙන්න ඒ වගේ task තමයි තියෙන්නේ. අපිට මේ appointment එකේදී තියෙන task sheet එක ඒවා complete කරලා ඒවා sign කරගෙන ඒ විදිහට තමයි මේ appointment එකේ වැඩ ටික යන්නේ. ඉතින් theatre එකේ තිබ්බ වැඩ ඉවර වෙලා ඊට පස්සේ කෙලින්ම යනවා faculty එකට. faculty එකේ තියෙනවා එකමාරට lectures. ඉතින් මේ lectures උන් මේ anesthesia appointment එකට අදාළවම තියෙන lectures. අද lecture එක තිබුණේ ATLS ඒ කියන්නේ advanced trauma life support and head injury කියන topic එකට අදාළව. ඉතින් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම යනවා දැන් hostel. මේ දවස්වල අපි ඉන්නේ විජයවර්ධන hostel එකේ. අපේ faculty එකට ගොඩක්ම ළඟම තියෙන hostel එක තමයි විජයවර්ධන. ඉතින් අද sleepers දෙකක් ගත්තා. faculty එකේ තිබුණ DSI stall එක. ඊට පස්සේ මම මේ හවස යන්නේ Chico's cafe එකට. ඔයාලා පෙරදින යමට ඉන්න කෙනෙක් නම් දන්න නැති engineering faculty එකට කිට්ටුව තමයි මේ cafe එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවද මේ අර ගම්මතුරු හින්දා damage වෙච්ච ලකහපාලම ආයෙ repair කරන විදිහ. ඉතින් ඔයාලා දන්නවනේ මේ ළඟදී තිබුණු ගම්මතුරින් අපේ යුනිවර්සිටි එකේ ගොඩාක් දේවල් වලට damage වුණා. ඉතින් ඒවා දැන් repair කරන ක්‍රම තමයි තියෙන්නේ. hostel ඇවිල්ලා වැඩ ටිකක් තිබුණා. ඒ වැඩ ටික කරන් තමයි හදන්නේ. අද අපිට lecture එකක් තිබුණානේ faculty එකේ. ඉතින් ඒ consultants කිව්වා අපිට ඒ උගන්වපු දේවල් A4 sheet එකමාරකට summarize කරගෙන එන්න කියලා. ඉතින් ඇත්තටම ඔයාලට පුළුවන් නම් ඔයාලා මොන හරි ඉගෙන ගත්තට පස්සේ note එකක්වත් මොකුත් බලන්න නැතුව ඔයාලගේ මතකයේ තියෙන දේවල් ආයෙ මතක් කරලා summary එකක් හදන්න. ඒක හරිම effective method එකක්. ඉතින් විශේෂයෙන්ම A level කරන නාගී ළමයිලා ඔය කට්ටිය ක්ලාස් ගිහිල්ලා ආවට පස්සේ එදාට ඉගෙන ගත්ත දේවල් ආයෙ ටියුට් එක බලන්න නැතුව නෝට් එක බලන්න නැතුව ඔයාලගේ ඔළුවෙන්ම කල්පනා කරලා මතක ටික කොලයකට ගන්න try කරන්න. මොකද ඔය කට්ටිය මේ විදිහට මතක් කරලා හදාගත්ත නෝට් එකේ තියෙන දේවල් නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේක හරිම productive method එකක්. finally මේ තියෙන්නේ මම හදාගත්ත summary එක. ඉතින් කොහොම හරි අද උගන්වපු ටික summarize කරගන්න පුළුවන් වුණා. මොකද අද note එකක් හදාගත්තේත් නැහැ. නිකන් අහන් හිටියා විතරයි. ඒ වුණාට ඉතින් කොහොම හරි මතක් කරලා ඒ වැඩේත් complete කරගත්තා. ඊට පස්සේ මට තව notes වගේක් තියෙනවා complete කරන්න. දැන් ඒ ටිකත් complete කරන්න පටන් ගත්තා. ඉතින් පහුගිය ටිකේ මට videos අරන් එන්න බැරි වුණා. මම අන්තිමට වීඩියෝ එකක් කරේ සර්ජරි අපොයින්ට්මන්ට් එකේ ඉන්නකොට. ඉතින් gin and ops අපොයින්ට්මන්ට් එක, nephrology අපොයින්ට්මන්ට් එක ඒවත් තිබුණා. හැබැයි ඒ වගේ නම් මුකුත් ෆිල්ම් කරන්න හම්බුනේ නැහැ. ඉතින් අද මේ පුංචි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම තවත් වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. එතකම් පරිස්සමෙන්